හෙලෝ වෙල්කම් බැක් ගයිස්. ඉතින් අදත් මං අරගෙන ආවා ගොඩක් වටින වීඩියෝ එකක්. ඉතින් මම ෂෝට් වීඩියෝ එකක් දැම්මා AI වලින් කියන්නේ views ගොඩක් ආව වීඩියෝ එකක්. ඒකට කමෙන්ට් ආවා ඒක හදන විදිය කියලා දෙන්න කියලා. ඉතින් මම ඔය කටේට අද ඒ වීඩියෝ එක පොරොන්දුන විදියටම අරන් ආවා. අරන් ඉන්න හදන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු මේ වීඩියෝ කොහොමද මම AI වලින් හැදුවේ කියලා. හරි මේකට අපිට මුලින්ම prompt generate කරගන්න ඕනේ. ඒකට මම කලින් use කරේ ChatGPT එකක්. දැන් ChatGPT එකේ පොඩි problem එකක් හින්දා ChatGPT use කරගන්න බෑ. ඒකින්ද මම දැන් Gemini කියන software එක Google එකෙන් දීපු software එක පාවිච්චි කරනවා. මෙතන apps Google apps වලට ගිහලා මෙතන Gemini click කරගන්න. මේක ChatGPT එක වගේමයි Google එකෙන් දීලා තියෙන්නේ. එසේ මෙන්න මේ ධන ලකුණ click කරලා upload files දීලා ඔකට කලින් ඩවුන්ලෝඩ් කරගන්න ඕන මොකක් හරි පූසෙක් පින්තූරයක්. අන්නේ ඒ කියන්නේ හදන කැරක්ටර් එකේ පින්තූරයක්. දැන් මම පූසෙක් එක ගන්න හදන්නේ. ඉතින් මේ ඒ ඕපන් කරගන්න ඕන. මෙතන දැන් ලෝඩ් වෙනවා. ඒ පූසයි පින්තූරය. මේ පේනවනේ. ඊට පස්සේ මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා ප්‍රොම්ප්ට් දෙකක්. ඒකෙන් පළවෙනි ප්‍රොම්ප්ට් එක කොපි කරගන්න. කොපි කරගෙන මෙතන පේස්ට් කරගන්න ඕන. ඉතින් ChatGPT වගේ මේ යවන්න තියෙන්නේ සෙන්ඩ් කරන්න. ඊට පස්සේ මේකට මේ ප්‍රොම්ප්ට් ඊට පස්සේ මම තව ප්‍රොම්ප්ට් එකක් දාලා තියෙනවා දෙවෙනි ප්‍රොම්ප්ට් එක. ඊට පස්සේ දෙවෙනි ප්‍රොම්ප්ට් එක කොපි කරගෙන මෙතනට පේස්ට් කරන්න ඕන. පේස්ට් කරලා සෙන්ඩ් කරන්න. ඊපස් මේ කට්ටිය අපිට ස්ටෝරියක් හදලා දෙනවා. දැන් අපි මේකට ෆොටෝස් ජෙනරේට් කරගන්න ඕන. ඉතින් මේකට අපිට ජෙනරේට් කරගන්න ෆොටෝ ජෙනරේට් කරගන්නත් පාවිච්චි කරන මේ Gemini software එකමයි. මෙන්න මේ මුලින්ම මෙන්න මේ එක කොපි කරගෙන එතන පේස්ට් කරගෙන සෙන්ඩ් කරන්න. ඊට පස්සේ ඉමේජ් එක ජෙනරේට් වෙනවා පේනවනේ. ලස්සන වින්දුරක් ජෙනරේට් වෙලා තියෙනවා මේ පේනවනේ. ඉතින් Gemini එකෙන් ෆොටෝ ජෙනරේට් කරන්න ඉතින් ඒක අන්ලිමිටඩ් තියෙනවා. ලිමිට් එකක් නැහැ. ඉතින් ඔයකට මේක රීඩියු කරගන්න පුළුවන්. මෙතනින් මෙන්න මේ ඩවුන්ලෝඩ් ෆුල් සයිස් දීලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හරි ඉතින් මේ විදිහට ඔය කට්ටිය ඔක්කොම මෙතන කැලි පහක් තියෙනවනේ. පහම මේව කරලා ෆොටෝ ටික ඩවුන්ලෝඩ් කරගන්න. හරි දැන් අපි මේ වීඩියෝ එක හදාගන්න මේ ෆොටෝ එකට අපි පණ දෙන්න ඕන. ඒකට මම පාවිච්චි කරන්නේ Pixverse AI කියන AI tool එක. ඉතින් ඔයාලට පුළුවන් සර්ච් කරන්න Pixverse AI කියලා. මේ තියෙන්නේ මේ Pixverse AI එකට යන්න. ඊට පස්සේ මෙන්න මේ උඩින්ම තියෙන AI tool එක ටච් කරලා යන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන මේ මේක ලොක් කරන්න. හරි දැන් මෙන්න මේ බායිකේ මෙතන ඩියුරේෂන් එකට කැමති ගානක් දාන්න පුළුවන්. ඔය කටේට ඕන විදියකට තප්පර 8ක්ද තප්පර 5ක් වුණත් පුළුවන්. රෙසොලූෂන් එක 360p තමයි තියෙන්න ඕන. මේ රේටියෝ එකට 9/16 දාගන්න. එච්චරයි ඉතින් මෙතනින් හදාගෙන තියෙන්නේ. ඊපස්සේ මෙන්න මෙතනින් ඔය කටේට ෆොටෝ එක මේ ක්ලික් කරලා අවටිය ඩවුන්ලෝඩ් කරගත්ත ඉමේජ් එක දෙන්න තියෙන්නේ. හරි ඔය කට්ටිය මේ තියෙන්නේ Gemini generated image කියලා. ඉතින් මේ ඩවුන්ලෝඩ් කරගත්ත ඒක ඕපන් කරගන්න. ටික වෙලාවක් යනවා මේක ලෝඩ් වෙන. හොඳට සිග්නල් නම් තියෙන්න ඕන. හරි දැන් මගේ ෆොටෝ එක ලෝඩ් වුණා. මේ පේනවනේ මෙතන වැටලා තියෙනවා ලස්සනට ෆොටෝ එක. ඊට පස්සේ ඔය කට්ටිය ගන්න ඕන අර අපි Gemini එකෙන් prompt එක අපි දාර ෆොටෝ එකට අපි ෆොටෝ එක ජෙනරේට් කරගත්ත ප්‍රොම්ප්ට් එකම මෙතනට දෙන්න ඕන. නැත්තම් ඔය කට්ටිය හිතන එකක් දෙන්නත් පුළුවන්. ඊට පස්සේ එතන ක්‍රියේට් කියන බටන් එක දෙන්න ඕන. ඊට පස්සේ මෙතන
මේ ජෙනරේට් වෙන අපේ වීඩියෝ එක ෆොටෝ එකට අදාළ වීඩියෝ ජෙනරේට් වෙනවා. හරි ඉතින් මේ පේනවනේ මේක ජෙනරේට් වෙලා තියෙන්නේ. හරි ලස්සනට ජෙනරේට් වෙලා තියෙනවා මේ වීඩියෝ එක. හරි ඉතින් දැන් ඔය කට්ටියට තියෙන්නේ මේ වගේ ඔක්කොම ටික දාන්න ඕනේ. ඒ කියන්නේ අපි දැන් ඔය කතාවේ තියෙන ඔක්කොම ෆොටෝස් ටිකයි ප්‍රොම්ප්ට් මේව කරලා මේ වීඩියෝ ටික ජෙනරේට් කරගන්න ඕන. ඊට පස්සේ තියෙන ඉතින් අර ඊට පස්සේ දැන් ඔය කට්ටිය එඩිට් කරන්න වීඩියෝ එඩිට් කරන පාවිච්චි කරන software එක දැන් මම නම් CapCut software එක පාවිච්චි කරේ. ඒකට දැන් අපේ වීඩියෝ ටික පිළිවෙලට දාලා ඒ කියන්නේ වීඩියෝ මාරු වෙන තැනට පොඩි ඇනිමේෂන් එකකුත් දාලා මේ එඩිට් කරගන්න තියෙන්නේ. දැන් අර සවුන්ඩ් එක නම් ඔය කට්ටියට පුළුවන් YouTube එකේ මුණක් දෙන්න ෂෝට් වීඩියෝ අපි අප්ලෝඩ් කරන තැනදීම දෙන්න පුළුවන්. නැත්නම් Pixabay වගේ වෙබ්සයිට් වලින් ඔයාලට කොපිරයිට් නැති මියුසික් ගන්න පුළුවන්. හොඳ මියුසික් එහෙම දෙන්නත් පුළුවන්. මම නම් දැන් මේ YouTube එකට අප්ලෝඩ් කරන තැනින්. හරි guys ඉතින් ඔය කට්ටියට තේරුණා ඇති කියලා මම හිතනවා මේ වීඩියෝ හදන හැටි. ඉතින් මම තව මේ වගේ වීඩියෝ හදන හැටි ඔය කට්ටියට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මගේ මේ වීඩියෝ එකට සබ්ස්ක්‍රයිබර්ලා 10ක් විතර එකතු වුණා මේ රත ඕසගේ වයිරල් වෙන වීඩියෝ වලින්. ඉතින් මම පුරුදු වෙනා වගේම කෙනා මම මේ වගේ තව වීඩියෝ ගොඩක් අරගෙන බලාපොරොත්තු වෙනවා. ඉතින් guys අදට මම ඔය කටේ සෙමන අලුත් මේ වගේ ටෙක් වීඩියෝ එකකින් හම්බ වෙමු.